අධිකරණයක් හමුවේ පිපුරුණු බෝම්බෙන් 11ක් මිය ගොස් 70කට පමණ තුවාල සිදු වී තිබේ. මෙය තවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සටහන් වී ඇත. ත්‍රස්තවාදයෙන් මාසිකව, ත්‍රෛමාසිකව හා වාර්ෂිකව පුද්ගලයන් මිය යන ලෝකයේ රටවල් අතරින් 15 වන තැන හිමි වී ඇත්තේ ඉන්දියාවටය. මේ තැන මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවටද හිමි වී තිබුණේ. බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සිද්ධිය හෙලා දැක තිබේ. එමෙන්ම මියගිය අයගේ පවුල්වලටද සිය කනගාටුව පළ කර ඇත. මේ ත්‍රස්තවාදය නිසා සිදු වූ ජීවිතහානි ගැන ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට තරම් අමිහිරි වේදනාකාරී අත්දැකීම් ලැබුණු වෙනත් රාජ්‍ය නායකයෙකු ආසියාවේ නොව ලෝකයේ කිසිම රටක නැත. ඒ තරමටම අප මුහුණ දුන් ඒ ඛේදජනක සිද්ධීන් යලි යලිත් සිහිපත් කරන්නට අපගේ සිත් ඉඩ දෙන්නේම නැත. ආසියාවේ නොව ලෝකයේ ඕනෑම තැනක ත්‍රස්තවාදය තිබෙන්නේ නම් එය ත්‍රස්තවාදයම ලෙස ලෝකයාට කියා දුන් රාජ්‍ය නායකයාද මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එපමණක් නොව ලෝකයම අති බිහිසුණු යැයි පිළිගත් කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම මර්ධනය කළ එකම රට ශ්‍රී ලංකාව ලෙස අනාගතයේදී ලියවෙන ලෝක ඉතිහාසයේ වෙනමම පරිච්ඡේදයක් වෙන්වනු ඇත. ශ්‍රී ලංකාව තුළ බිහිවුණු ඝාතනයන් කොතැනක සිදුවුවද ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා අගනුවරට වී ශෝක වූවා පමණක් නොවේ. සිද්ධිය වූ ස්ථානයට පෞද්ගලිකවම ගොස් වේදනාවට පත් මිනිසුන් සමග මොහොතකට දුක කඳුල බෙදාගත් ආකාරය අපට මතකය. මියගිය දරු පැටවුන්ගේ මලසිරුරු දෑතින් නොසවාගෙන සිය දුක වේදනාව ජාතියේම දරුවන්ගේ දයාබර තාත්තාට හඬා වැළපෙමින් පියවරුන් මව්වරුන් දැනුම් දුන් ආකාරයද අපට මතකය. ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය මර්ධනය කරන්නට එම ජනතාවගේ වේදනාකාරී කඳුළු කතා රාජ්‍ය නායකයාගේ හිතට තදින්ම දැනුනේය. මානුෂීය මෙහෙයුමෙන් ත්‍රස්තවාදය මර්ධනය කිරීමෙන් දුක වේදනාව අපේ මිනිසුන් තුනී කරගත් අතර ප්‍රභාකරන් ප්‍රධාන කොටි ත්‍රස්තවාදී විනාශයන් ගැන විදේශීය ඇතැන් බලවේග කඳුළු සැලූ හැටිද අපට මතකය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තවමත් කඳුළු සලන බව අපට පෙනේ. එහෙත් සත්‍ය හෙළිදරව් කරන්නට ශ්‍රී ලංකාව සූදානමින් සිටී. ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුව නියෝජනය කරන්නට ශ්‍රී ලංකා නියෝජිතයෝ පිරිස අද පිටත්ව ගියේ අපට එල්ල වෙන ඕනෑම චෝදනාවකට පිළිතුරු දෙන්නට සියල්ලෙන් සන්නද්ධවය. එවැනි චෝදනා අපට එල්ල නොවනු ඇතැයි බොහෝ දුරට අපේක්ෂා කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවට සඟවන්නට කිසිවක් නැත. අපේ අත් පිරිසිදු බව, අපේ තීන්දු විවෘත බව ලෝකේ ඕනෑම තැනකට ගොස් කියන්නට අපි පසුබට නොවෙමු. විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ.